උදා කට්ටියට දැනුමක් යනවා මොකද්ද මේ කය කියන්නේ මොකද්ද මේ සිත අවබෝධ කරගන්න මාත්‍යා විතර කය කියලා දැනගන්න බෑ ආයන පස්සනාව කරන්නේ මොකද භාගතුන් දේශනා කරන්නේ බලන්නකො ඔය කාය සංස්කාර කියලා ගන්න මොනවද කුස්මතිය පළවෙනි එකම තියෙන්නේ මේ සතර සතිපට්ඨානේ කායानुපස්සනාවේ පළවෙනිම එක තියෙන්නේ ආනාපාන සතිපට්ඨේ බලන්නකො මේ වර්ධනය කරන හරි ලස්සනයි මහත්තයා මේවා මම මහා දේවල් විදියට ත්‍රිපිටකයෙන් මේ කියන්නේ පාලිත් එක යන්න එපා. ඔය අධ්‍යයනය කරනවා නම් මම මේ අධ්‍යයනය කරන්න පාර්ට් එක තමයි කියන්නේ. මේ ඊට පස්සේ බලන්න මේක සරල වර්ගයක්. සරල සිංහල ත්‍රිපිටකය. ඒ අපේ අනිවාර්යෙන් තියෙනවා ගානේ ෆෝන් එකේ. සරල සිංහල ත්‍රිපිටකය කියන ඇප් එක තියෙනවා ගානේ ෆෝන් එකේ. අනිවාර්යෙන් අද දාගන්න ඕනේ. හරි? දැන් මොකද දන්න අනිවාර්යෙන් කියන්නේ මම මෙහෙම කියන්න හේතුව මේ ධර්ම මාර්ගයේ මහත්ය ගිහිල්ලා යම් කිසි තැනකදී මොනවා හරි අඩුවක් වෙලා නැවතිලා තියෙනවා නම් මට හිතුණා මම කොහොම හරි මහත්යව සම්බන්ධ වුණානේ. එහෙනම් මේ වගේ එක්කෙනෙකුට මේ ටික කරන්න ඕනේ. මම සමහරවිට අනිවාර්යෙන් කියලා ඒගොල්ලෝ මහත්යක මම මේ කියන අර්ථය විතරක් ගන්න. ඒක කරන්න ඕන නෙවෙයි. නමුත් මේකට අර බැස ගන්න ලේසි මහත්ය. බැස ගන්න ලේසි මේ ටිකත් එක්ක අධ්‍යයනය කරගෙන යනකොට ඔයාටම ධර්මයේ තුලින් භාග්‍යවතුන් වහන්සේ දකින්න පුළුවන්. ඒ විදිය දකින්න මම උපරිම උත්සාහයක් ඔයාලට දෙනවා. හරිද? අන්න ඒක තමයි මම මේ කියන්නේ අන්නහත් එක අද අනිවාර්යෙන් ඇප් එක දාගන්න. ඒක හේතුවක් තියෙනවා. ඊට පස්සේ මහත්තයා ඕකේ තියෙනවා කායනුපාන මේ පස්සනාවේ ආනාපාන සති පබ්බේ. එහෙනම් අපි ඉස්සල්ලාම භාග්‍යවතුන් වහන්සේ ගොඩාක් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරානේ. ගේ ශරීරයට දෙඩි දුක් දීගෙන හිටියානේ. සැප දීලානේ හිටියේ. මොනවද? කාමසුඛල්ලේකාන යෝගයෙන් ඉඳලා තමයි ආවේ. එහෙනම් ඒක ආයෙ නිින්දේ මතක් වුණේ. ඉඳලා තමයි ආවේ. එහෙනම් ඒක ආයෙ නිින්දයක් නෑනේ. එහෙනම් ගියා අනිත් පැත්තට. අනිත් පැත්තට ගියාම මොකද්ද? ඒකත් අන්තයක් කියලා තේරුණා. ඊට පස්සේම තමයි මතක් වුණේ මම දඹරුක් සෙවනේ මම ප්‍රථම ධ්‍යානයට සමවැදුණා. එහෙනම් ඒක ප්‍රණීතයි කියලා මේ හිතුවා. එහෙනම් මට මේ ආනාපාන සතිය වැඩුවොත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා අදහසක් ආවා. ඊට පස්සේ උන්වහන්සේ එතනින් තමයි පටන් ගත්තේ. දැන් ඒක කියන්නේ හේතුව මහත්තයා අපි මත චක්‍රයෙන් භාවනා කරන්නේ. දැන් මොනවත්ම කරන්නද මහත්තයා මේ කියන්නේ අපි ධර්ම ගවේෂණ කරන පැත්තේ ඒව මොනවත්ම කරන්නේ නැද්ද? අනේ කරනවා කරාමඩ හැරෙන්න පුළුවන් හැමදාම හැරලා ඊට දිහා බලාගෙන ඉන්න එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. සිතුවිලි දිහා බලා ඉන්න එක නේද? ඒ කියන්නේ කොහොම මේ ආනාපාන සති භාවනාවේ ටික දුරක් ගිහින් තියන ඒකට මට මේ උස්ම නොයන අවස්ථාවට විතර වගේ මට තේරෙනවා. ඒකට කියන්නේ අර දැනෙන තරමට උස්ම නැති අවස්ථාවට ආවට පස්සේ මම ඒක හොඟක් වෙලාවට විදර්ශනාවට අරගෙන ඒක තමයි කරන්නේ. හොඳයි මට කොහොමද ඒක විදර්ශනාවට මහත්තයා මේ සාරෝග සාමාන්‍යයෙන් මාතෘකාවක් හිතනවා දැන් මොකක්ද මම විදර්ශනා කරන්න කියන සම්බන්ධ ඊට පස්සේ විදර්ශනාවට හැරුණාට පස්සේ මම දන්නේ තොරතුරු මට කොහෙන්ද හම්බෙන්නේ කියන එක සම්බන්ධව. නමුත් ඔගක් කියලාට මේ විදර්ශනාවේ මාගේ තියෙන දැන් මම ගන්න මාතෘකාවේ මම දන්නේ නැති තොරතුරු හරි නැත්නම් මගේ අඩුපාඩු හරි නැත්නම් මම යන්න ඕන මාර්ගය සම්බන්ධ මට ලොකු වැටහීමක් වෙනවා ඒ විදර්ශනාවේ කරේ. ඒක තමයි කරන්නේ. මොකද ඒකේ මහත් ඒ කියන්නේ අපි කියමුකෝ මොනවා හරි සංස්කාරයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්න එකද කරන්නේ. එහෙම නැත්නම් අපි කියමුකෝ යම් කිසි කාරණාවක් මම අද දවසේ මේ වගේ තැනකදී ගැටීමක් අරගෙනත් කරන්න පුළුවන්. මේක සරල එකක්. මුලදී දැස ගන්න කෙනෙකුට මේක කරන්නේ මහත් අද මොන වගේ තැනක ඉන්නවද කියලා බලලා අදහසක් ගන්න තමයි මම මේ ටික අහන්නේ. මේ එතකොට සාමාන්‍යයෙන් දැන් මූලික මයිනින් තියෙන මම දෙන්නටම පොදු වෙන්න කියන්න. සාමාන්‍යයෙන් දවස අපි ගත්තොත් එහෙම මාත් දවසේ කටයුතු ටික කරගෙන යනකොට අපි කොහොමද ඇලින් ගෙටීම් එක කියන්නේ මම උදාහරණයකට කියන්නම්. කාන්දම් දෙකක් දෙපැත්ත තියෙනවා. මැද යනකොට මේ අපිට ගෙනියන්න බෑනේ යකඩ මොනවද? හරි. දෙපැත්තට කොහෙන් හරි අදිනවනේ. ඒ කියන්නේ ඇලින් ගැටීමේදී යනවා මේ අපි ගණදෙනු කරන එක කොහොමද?
අපිට ඒක දැනෙන්නේ නැහැ. අර සිත ඇති වෙනවා, ඇති වෙලා නැති වෙලා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවනේ. මේකේ වේගය කොතරම්ද කිව්වොත් එහෙම සෙකන්ඩ් එකෙන් තප්පරේ අරගෙන කොඩ් මිලියන ගානකින් බෙදුවා. ඒ අතරේ සිටේ. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපිට විනාඩි තප්පරයකට සිතුවිලි ලස්ස කෝටි ගාණක් ඇති වෙනවා. ඕක තමයි තේරෙන්නේ. මේ එතකොට මහත්තයා මෙන්න මේ ඇති වෙලා නැති වෙලා පවතින එකේදී අපි වැඩියෙන්ම අලුණ එකක් හරි ගැටුණ එකක් හරිනේ නැවත නැවත චිත්ත වීතියක් බවට පත් වෙන්නේ. චිත්ත වීතිය ගැන එහෙම කරලා තියෙනවද මහත්තයා? ඒක ගැන පොඩි දැනුමක් තියෙනවද? දැනුමක් තියෙනවා සමිනසෝ මේ මම අපේ ධර්මයේ ගොඩාක් ගැඹුරට මේ කියන්නේ වෙනම අධ්‍යයනය කළා නැහැ. ලොකු සමිනස්සේ මේ දේශනාවල නිසා උන්වහන්සේ කියපු දේවල් වලින් ගැඹුරට යන උත්සාහ කරපු දේ තමයි කරලා තියෙන්නේ. ඒ අරගෙන මම කියවලා මේ පොත් වලින් අභිධර්මයේ ලොකුට නැහැ. චිත්ත විද්‍යාව කියන එක දන්නවා සමිනස්. ඒ ඇති මාත්‍ය මහාදේව මේ කටපාඩමින් ගන්නවා කියන එකට මේ මාත්‍ය අපි දන්න භාග්‍යවතුන් වහන්සේ මෙහෙම මාත්‍ය අපි සුතමේ ඥානය කියන්නේ මොකද්ද? පොතේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය. මොනවද? සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ, විනය පිටකයේ තියෙන. හරිද? ඒක දේශනා කරපුවා තමයි ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කාට හරි අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි අභිධර්ම දේශනා කරේ. අනිත් ස්වාමීන් වහන්සේලා ගොඩාක් කට්ටියට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා මෙන්න මේ සූත්‍ර පිටකේ සම්පූර්ණ උන්වහන්සේ දන්නවා. ඒ කියන්නේ උන්වහන්සේට අර කොහේ හරි වැඩියත් භාග්‍යවතුන් වහන්සේ ඇවිල්ලා ඒක කියනවා. ඒ කියන්නේ අර මම මේ උපස්ථායක තනතුර ගන්නවා නම් මේ මට මෙන්න මේ ටික වෙන්න ඕන කියලා ඉවරලා උන්වහන්සේ අර නීති ටික නීති නෙමෙයි ඒක ධර්මයේ පැවැත්මට කරපු ආයාචනයක්. මෙන්න මේ ටිකට භාග්‍යවතුන් වහන්සේ කැමති නම් මට උපස්ථායක තනතුර ගන්න පුළුවන් කියලා අන්න ඒක ඇඩ් කරපු එකක් තියෙනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කොහේ හරි දේශනාවකට වැඩියොත් එහෙම ඒ දේශනාව ආනන්ද සන්නන්සේ කියනවා. නැවත දේශනා කරන්න. උන්වහන්සේ අන්න ඒ වගේ මේ තියරි එක ඉද කියන්නේ මේ ප්‍රතිපත්තියක වගේ මේක. ඒකෙන් උනේ මහත්ය මහා ගොඩාක් මේ ධර්මස්කන්ධයන් දැක ඉඳලා තියෙනවා. ඉතින් මේ එතනදී මම කියන්න උත්සාහ කරන්නේ ඒක සුතමය ඥානය තමයි. ඒ කියන්නේ අපිට ධර්මයක් කොහෙන් හරි පොතක ලියපු එකක් හරි ස්වාමින් වහන්සේ කෙනෙක් කරහා හරි ආවනම් ඒක සුතමය ඥානය. මේ සුතමය ඥානය විතරක් මොනවද මහත්ය. මේක හොඳට චින්තාමය ඥානය. ඒ කියන්නේ සිතින් ගවේෂණය කරලා අධ්‍යයනය කරලා මෙන්න මේ වගේ ධර්ම කාරණාක මෙන්න මේ විදිහට තියෙන්නේ කියලා චින්තාමය ඥානය ගොඩනගා ගන්නවා. ඊට පස්සේ තමයි භාවනාමය ඥානය. එන්නේ භාවනාමය ඥානයට ආවට පස්සේ තමයි ඔයා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඉන්නේ. මේක මොකද? ඇලීමක් වෙනවා, ගැටීමක් වෙනවා. ඇලීමයි ගැටීමයි කොහොමද බැලන්ස් කරගන්නේ? කොහොමද බැලන්ස් කරන්නේ? කරන කාලේ. එන්න කාලේ කොහොමද වෙන්නේ? මම කියන්නේ ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් වුණා ගෙදර. ප්‍රශ්නයක් වුණාට පස්සේ මේ සිත හදාගන්න. ඒ කියන්නේ තැවෙනවනේ. තැවෙනවා, දැවෙනවා, රත වෙනවා. එතකොට ගොඩාක් මේ විතර දැනෙන එක මම කියන්නේ බැඳීම් මට්ටම ගැන පටවි මට්ටම ගැන නෙමෙයි කියන්නේ බැඳීම් මට්ටම ගැන. මේ එතකොට ඒකත් එක්ක ඔයා කොහොමද සිත හදාගන්නේ? අර මම කියන්නේ දැන් ඔයාලත් එක්ක මොනවද ප්‍රශ්නයක් කළා මම හිත හදාගන්න ගියා වරුවක්. හරි. දැන් මේක හොඳට පරිණිය කරනවා. උඩින් තමයි මම තත්ත්ව ඊට පස්සේ දී කියලා කියන්නේ. හරිද? ඒ ගත්ත මොනවා හරි අරමුණකට අපි ඇලුනද ගැටවෙන එකට සිත කැමති කොහොමද? හරිද? ගැටල එකත් එක තමයි සංතාපේ මේ තව සංතාපේ තවයි. මෙන්න මේ තැවීමත් එක්ක මම හදාගන්න කාලය තමයි මාර්ගඵල කියලා කියන්නේ. ඒක තේරෙනවද නැත්නම් තේරෙයි ගොඩක් දුරට. කොහේ ඉන්නවද කියලා මට දන්න මම ඒක තමයි අරයන්පේ. දැන් මහත්ය විදර්ශනා කරගෙන යනකොට මෑණියෝ විදර්ශනා කරගෙන යනවා ඉතින් මොනවා හරි කියන්නේ ඉස්ලාම අපේ මේ සිත කාම් ඩවුන් කරගන්න ඕනේ. මේ ටික දැන් මූලික ටික කරගෙන මෙච්චර කල් ධර්මයේ කියන මේ ටික වෙලා ඇති. හරි මේ ටික කියන හොඳ අවබෝධයක් ඇති. එතනදී අන්නර තත්ත්ව විපස්සතිය කියන තැනට එනවා නම් එන්නේ කොහොමද? තමන්ට දැන් මේ කැමති අරමුණක් හරි අකමැති අරමුණ හරි ගන්නවා මාත්‍යවද. මේක අරගෙන මේකත් එක්ක හොඳට බහිනවා. කිඳා බහිනවා. ඒකේ යටවටම යනවා. යමුරට ගියාට පස්සේ අර එක දවසක් ඔයාම ඇහුවා මගේ නෙමෙයි ඇහුවේ ඉස්සුසානාංශගේ සායනාංශගේ අනුසය ධර්මය කියන්නේ මොනවද කියලා. හරිද? මට මතකයි මේ ප්‍රශ්නේ. ඒකේ තමයි මම මේවට ඒ කන්ටැක්ට් කරගත්තේ තිබුණා. මොකද මේ ධර්මයේ මේකත් එක්ක ගවේෂණය කරගෙන යනකොට හරි මේ ධර්ම ඥානයත් එක්ක යනකොට මේක හරි ලස්සනයි. ඉතින් අර පුරාතන ජන්ම තියෙනවා මහත් හොඳනම් වෙනම තියෙන ටික අපි කොහොමද තත්ත්ව විපස්සති මොහොතක් පාසා
මේ මගේ සිත ඇලෙන ගැටෙන එකෙන් මම නිදහසලා කොහොමද යන්නේ කියන එක තමයි ඉතිගත්තේ. ඉතින් ඒකට මේ ඒක කොහොමද කරගන්නේ? ඒක කොහොමද ප්‍රායෝගිකව යොදවගන්නේ? ප්‍රායෝගිකව යොදව ගන්න කාලය, ප්‍රායෝගිකව යොදව ගන්න වෙලාව. මෙන්න මේ ටික තමයි වැදගත්. දැන් ඔයා කරගෙන යන ටික හොඳයි මහත්තයා කියන්නේ මෙන්න මෙහෙම එකක් මේ දැනට ඔක හොඳයි කරන එක. ඔයා අමතරාම වට නැගිටලා මොනවා හරි ධර්ම කාරණාවක් හරි මොනවා හරි කාරණාවක් ආවට පස්සේ ඒක හොඳට කියනවා. මේක කොහොමද මහත්තයා අපි බලමුකෝ මෙහෙමනේ. අපි දැන් මොකද්ද දේශනාවක් හරි මොකක් හරි එඩිට් කරනවා මුල් ටික බලලා ඒක ඊට පස්සේ තමයි මුළු සම්පූර්ණ දේශනාව එකට සම්බන්ධ කරගන්නේ. අන්න ඔය මහත්තයා දැන් කරගෙන යන ටික හොඳයි. මේ ටික කරගෙන යන්න. නමුත් මෙන්න මේකත් පොඩ්ඩක් වඩන්න උත්සාහයක් දරන්න. මම මේක යෝජනාවක් විතරයි කරන්නේ. යෝජනාවක් කරාට පස්සේ බලන්න කරනකොට තමයි නිවෙනවා නම් තමයි මේ අර වෙනදට වැඩි මගේ හිත හදාගන්න වේගය හරිනම් මගේ මේ ඇලීම් ගැටීම් ටික කොහොමද නිරාකරණය වෙනවනම් ඒවත් එක යන්නේ නැත්තම් අන්න මා වෙනදට වැඩි මටම දැනෙනවා අන්නේ මෙන්න මේක නම් හරිය මේකවත් හොඳයි නේ කියලා එකක් අර ඇතුළතින් එනවා නේද? වාත්තේ. නේද? උදේට කියන්නේ හරියට තමයි ඇත්තටම ධර්මකාරණා විදර්ශනා කරාට මේ අපි ජීවිතේ පටන් ගන්න වෙලාව ගත්තොත් උදේ වරු හරි නැත්නම් හවස් වරු හරි වැඩිපුරම මට අවස්ථාවේ තමයි මම ඒක කරන්න උත්සාහ කරන්නේ. අවසානම මේ ලෙඩ බලන්න ඩිස්කෂන් එකේ මම හිතා යනවා දැන් මගේ ඉබේම මම පටන් ගන්න ඕන හිතකය වචනේ කියන එක මම දන්නවා. එතකොට මම ඒක වර්ධනය කරලා තියෙනවා. අය කිපෙන්න අය ලොකෝ වැඩේ මේ වෙලාවේ සිද්ධ අඩු කරන තමයි දැන් වචනේ හදාගන්න එක තමයි මේ වෙලාවේ උත්සාහ කරන්නේ කොහොමද දැන් කලින් කොහොමද වචන පිටවන්නේ කියන එක සහ කොහොමද නිවෙන්න උත්සාහ කරනවා වචන පිටවෙන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධ මේ ලොකු මේ උත්සාහයක මෙහෙසලේ දෙනවා කියන්නේ අපි දැන් කතා කරද්දී සාමාන්‍යත මේ සාමාන්‍යයෙන් කතා කරද්දී අපි අර සිහිය කියන එක ඇත්තටම අර මේ දැන් ડોක්ටර් කරගෙන යන ටික හරි ડોක්ටර්. දැන් ඒක අර මේ දැන් ඔක දැනුමක් විදිහට එකතු වෙච්ච ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයා අර උදේ පාන්දර නැගිටලා ඒ එක එක කාරණා මෙන්න මේ විදිහට කරන්න මම යෝජනාවක් කරනවා. බලන්න ඒක කරලා ගොඩාක් දුරට හරියයිද කියලා. මෑනියොන්ටත් මේක වටී. ඒක ඒ ටික කරගෙන යන්න බලන්න. දවසම ආපස්සට යවන්න. මුලදී ආපස්සට යවන්න බැරි නම් ડોක්ටර් උදේ පටන් ගත්ත දැන ඉඳන් මේ භාවනාවට වාඩි වෙන තැන වෙනකන් ස්පීඩ් යවන්න. 10කට 20කට වගේ එක්ස් කරලා මම කියන එක තේරෙනව නේද? ඔව්. එතකොට එන්නේ තැන්වලදී මහත්යට විශේෂයෙන් ඇලුණු තැන ගැටුණු තැනක් තියෙනවා අන්න ඒක අරගන්න විදර්ශනාව. විදර්ශනාව නෙවෙයි ඒක අරගන්න. අර මේ වචන ටිකක් අයින් කරන්නකො. මේ මහා දේවල් සමහර වචන හින්දා ගොඩාක් කට්ටිය ඒවට අහු වෙලා ඉන්නවා. ඒ කියන්නේ වචනේ නිසා මහත් එතනින් එහාට යන්නේ. ඒ වගේ තැන් තියෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේත් මේ ඔන්න වගේ ප්‍රශ්නයක ඉන්නේ. මම ඉතින් ගලවන්න උත්සාහ කරනවා. මම ගෙලවිලා කියන එක නෙමෙයි මම මේ කියන අදහස විතරක් ගන්න හොඳේ. ඒ අපිට තේ පේනවා මහත්තයා මෙන්න මේ වගේ තැනක තමයි මෙයා හිර වෙන්නලා ඉන්නේ කියලා. මොකද ලොකු ස්වාමීන් වහන්සේ මට දීලා තිබුණා නේද? අක්කන 25ක් විතර ස්වාමීන් වහන්සේලා දීලා තිබ්බනේ. එතකොට එයාලට ලොකු ස්වාමීන් වහන්සේ නැති හරහා මට ගොඩාක් දේවල් ටිකක් ඉගෙන ගන්න ලැබුණා. ඒකින්ද තමයි මාව උන්වහන්සේ කිව්වා අද උන්වහන්සේ යන්න සුදුසු එළියට කියලා. ඒ වගේ අදහසක් දරපු හින්දා තමයි මම වැඩියෙන්මත් ආවේ. උන්වහන්සේ ගමන උන්වහන්සේට යන්න පුළුවන් කියලා. එතකොට මම මේ කිව්වේ ඒක දැනගන්න කියන්නේ මේ පරමාන්නයකටවත් එහෙම නෙමෙයි. මේ එතකොට දැන් අපේ ඉන්නවනේ ස්වාමීන් වහන්සේ මම අර කිව්ව ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවනේ. උන්වහන්සේගේ පොඩි ටිකක් තියෙනවා. ඉතින් ඒ ටිකට මම මේ දන්නවා. ඉතින් පොඩි තැන් වලින් දෙනවා. ඉතින් උන්වහන්සේට ටිකක් සේරම කරන්න බැහැනේ මගේ වස්මනේ. තොර මාලක් කියන්න පුළුවන් මොකද මගේ ගුරුවරු මේ යටතේ ඉන්න කෙනෙකුත් නෙමෙයි ගෝලෙකුත් නෙමෙයි. ඒකින්ද අර සහෝදර බැඳීමත් එක්ක ආපු එකක් තියෙනවා. ඉතින් උන්වහන්සේ පැවිදුණොත් මම කියපු හින්දාමයි ගොඩාක් දේශනා ඒ කියන්නේ ගිහි කාලේ ඉඳන් මම යාර දැම්මා උන්වහන්සේට. එයා බැඳ මේ පැවිදි ඉස්සෙල්ලා. ඊටසේ එයා පැවිදි කළා තමයි මම අර විස්තර කිව්වනේ මහත් ડોක්ටර්ට. මේ ඒකට අපි තියමුකෝ පැත්තකින්. ඉතින් ડોක්ටර් මේ අර ගොඩාක් තැන්වලදී අපි හිර වෙන තැන් ටිකක් තියෙනවා. මෙන්න මේක මේ විදියටම වෙන්න ඕන. මෙන්න මේක මේ විදියට වුණොත් මේ විදිය මෙන්න මේ තියරියක් තියෙනවා. මේ තියරියට මම අනුගත වෙන්න ඕන කියලා එකක් තියෙනවා. අන්න ඒක අපේ සංකාණී ගැට ගහපු තැන් ටිකක් තියෙනවා. ඒ ගැට ගහන්න කොහොමද කියලා බලන්නකො. ඔන්න බලා ගන්නකො ඇහින දේ තියෙනවනේ. ඇහිච්ච දේ ගබඩා වෙලා තියෙනවා. අපේ මතකයේ පාර ඒ විද්‍යාවකට ගන්නවනේ සම්පූර්ණ හොඳටම. කොපනා විදිහට කෙනෙක් හෝ දෙයක් නැරපීම සම්පදකීමනේ මගේ ගෙස්මට තියෙන්නේ.
කියන්නේ අපි කැමති විදියට ආකාරයට සිදුවුනේ නැත්නම් ගැටීමක් වෙනවා. ඒක හරි. ගැටීමක් වෙනවා සාරිපාතේ පොතේ ඇයියි. ගැටීම උපකරණ අල්ල ගන්න නැතුව අනික සතුටක් කරනවා. අපිට ඕපනයි උපදේශ සපෝන්සිලාගේ ඒ ක්‍රමය ගැන සපෝන්සේ මොනවා හරි කියනවා නම් පිළිසිත් වෙනවා. හරිද මෙහෙමයි කරන ක්‍රමය හොඳයි කරගෙන යන්නේ කරන එකෙන් Taman නිවෙනවා කියලා Tamanට දැනෙනවනේ මෙන්න මේ ටික කරගෙන යනවා කියන එක දැනෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කරගෙන යන්න ඕනේ ඒක අත්හරින්න හොඳ නැහැ ඒක අත්හරින්න හොඳ නැහැ නමුත් උත්තනම එකම ආකාරයට ඉන්නේ නැහැ අපි ධර්ම මාර්ගය යනකොට පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ අප්ඩේට් වෙන්න ඕනේ මෙන්න මේක අනිවාර්යයෙන්ම හිතේ තියාගන්න ඕනේ මේ දැන් මම අවුරුදු ගානක් තිස්සේ මේක කරා එහෙනම් මෙතන වැඩි මට දැන් ඒ ඇලීම දැන් ඔයා කියන්නේ કોઈ ගැටීමක් ආවා කියලා ඒ ගැටීමේ ධාරිතාවය මට දරා ගන්න පුළුවන් හරිද දැන් මම මෙහෙණියට මෙහෙම කියනවා මේ වගේ වෙන එකක් නැහැ මොකක් දරා ගන්න හැකියාව තියෙනවා මොන බලන්නකෝ මම ඒ කාලේ උදාහරණයක් ගන්නම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවත් එක්ක සම්බන්ධ කරන්නේ ඒ කාලේ හිටියා මෑණියෝ නන්ද මාතා කියලා අපි කියමු මාර්ගඵලයක කියලා දන්නේ නැහැ කියලා දැන් මෙයා නන්ද මාතා උපාසකාව ඒ කාලේ අන්නවා නන්ද මාතා කියලා අපි කියන්නේ නන්ද කියලා කුමාරයෙක් හිටියා කියන්නේ එයාගේ පුතා හිටියා ඒකෙන්ද ඒ අම්මට පටලැන් දුන්නා නන්ද මාතා කියලා මොකද්ද කරේ රජතුමා එක්තරා දිනයකදී මේ කිසිම හේතුවක් නැතුව මෙයා අරන් ගිහිල්ලා ඉවරලා මැරුවා හරිද කවුද මැරුවේ නන්ද මැරුවට පස්සේ නන්ද මාතා නැතුනේ දැන් මෑණියෝ ආගෙන ඉන්නේ දැන් මම මේක කිව්වේ මේ බය වෙන්න එපා මේවා මෙන්න මේ තමයි ප්‍රැක්ටිකලි පැත්තට අපි හැරෙන්න ඕන තැන තමයි මම මේ කියන්නේ ප්‍රැක්ටිකලි නැත්තම් මෑණියෝ අපි කොච්චර මේ ධර්මය ගවේෂණය කරාට හොඳයි අධ්‍යයනය කරාට හොඳයි ප්‍රැක්ටිකලි යොදවන විදිය තමයි වැදගත් වෙන්නේ දැන් මම එන්නලා මෙතන අපි දැන් කියමුකෝ ඒ නන්ද මාතාවට උනා වගේ මෑණියන්ට උනොත් මෑණියන්ට දරා ගන්න කොහොමද දරා ගැනීම හැකියාව කොහොමද හොඳටම අමාරුයි මේ මොහොතේ අමාරු ප්‍රමාණය ටිකක් අඩුයි උදාහරණ ගන්න. එතකොට තමයි ඔයාලට මේක හොඳට පැහැදිලි වෙන්නේ. පැහැදිලි වෙන්නේ කියන්නේ මෙන්න මේ වගේ එකක් අපි දැන් කොච්චර මහත්ය මේ කිව්වට දැනුම තිබුණාට මේක ප්‍රායෝගිකව වෙනකන් මේ ප්‍රශ්නේ එයාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රායෝගිකව උනාට පස්සේ තමයි මේක බලා ගන්න තියෙන්නේ. මම කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට අර මේ අපේ අර පීඩිත පන්තියේ මහත්තයාගේ නෝන මට දැන් මට මේ එකපාරට මතක් වුණා. මෙහෙට මට උදව් කරා කියන්නේ මේ ගොඩාක් ඉහිදි උදව් කරන්නේ මම අර කිව්වේ මහත්තයා. අපේ මේ සේනාසනේ ළඟ ඉන්න අර මහත්තයාගෙන. එතකොට දැන් තාත්තයි පුතයි දෙන්නම මේ ජේලකට දාලා. දවස් 14කට. මම හිතන්නේ නිල වශයෙන් මෙහි අපේ දවස් ගානේ බැලුවොත් දවස් 10කට දාලා තියෙනවා. එතකොට යාළුවට දැන් මේ දවස් 10 ගෙවෙනවා කියන එකක් එන්නේ නැහැ නේ මහත්තයා. මම හැමදාම මේක ඇතුලේ ඉන්නවා කියන අදහසේ ඉඳගෙන මේ කමන්නේ තියෙන ඔක්කොම විකුණලා හරි ගන්න. ඒ කියන්නේ ගන්න කියලා කියනවලු දුවට. ඉතින් බලන්නකො මහත්තයා එයා මොකක් ඒ වැරද්දට දැන් මෙන්න මම එන්න ගාන්න පොයින්ට් එකට දැන් ඒක ඇතුලේ ඉන්න බෑ කියන එකක් නඩත් වෙන්නේ මොකද මේ සත්‍ය ස්වභාවයට දැනෙනවා මහත්තයා මෙන්න මේක තමයි අපේ තියෙන මගේ ආත්මය කියන බැඳීම මේක අපි හිතන තරම් ලේසි නෑ හැබැයි විශ්වයෙන් ඔයාලට දෙන අවස්ථා ටිකක් දෙන්නට ඒක කට්ටියටම දෙන අවස්ථා ටිකක් ඒ අවස්ථාවේදී ඔයා කොහොමද ඒකට මුහුණ දෙන්න ආකාරය මුහුණ දීලා කොහොමද ඒකට හිත හදාගන්න හිත හදාගන්න වේගය කාලය හිත හදාගන්න ක්‍රමය හිත හදාගෙන ඒකත් එක්ක ගනුදෙනුව යන්නේ කොහොමද හිත හදාගන්න ඒකට හිත හදාගෙන යන විදිය වෙනයි හිත හදාගන්න යන විදිය වෙනයි මේ වචන වල ගොඩාක් අර්ථ තියෙනවා මහත්තයා ගොඩක් සිවුම් හරිනේ තේරෙනවා ඇති මම ගොඩාක් සිංහලෙන් ගන්න මේ ප්‍රායෝගික පැත්තෙන් එතකොට මෙන්න මේ ධාරිතාවය නිසා මේ කියන්නේ මේකේ එයාට අර ප්‍රායෝගිකව හම්බෙන්නේ නැහැනේ ඒ අර දැන් කවදාවත් හිරියට ගිහිල්ලා නැහැ තාත්තයි පුතයි. හරිනේ? දැන් හිරිය ඇතුළේ ඉන්නකොට මොකද්ද කියන්නේ? එයාට නියම කරානේ මොනවා හරි හේතුවක් නිසා මොනවා හරි කෙනෙකුට පොල්ලෙන් ගහලා ලේ ඇවිල්ලා එයා හොස්පිටල් එකේ ඉඳියට පස්සේ ඔයා දන්නවනේ නීතිය පැත්ත. ડોක්ටර් දන්නවනේ කොහොමද?
ඒකට ඒ දවස් 14 කියන 10 හරි ඉන්න බෑ. නමුත් එයා එහෙම නෙමෙයි ඉඳන් දෙන්නත් එක්ක. දෙන්නත් කියන්නේ ඒක කලින් ගන්න. ඒ මම අර ඉවේ දවස් ටිකටම ඉන්නවා කියන එක ඒ තැනදී ඒ සිටුේෂන් එකත් එක්ක එනකොට දැනෙනවා. එතකොට එයාගේ సంతානෙම දුක් තැවෙනවා වැඩි. පිච්චෙනවා වැඩි. මේ කෑමක් ගන්න බෑ. ඔයාලා මේකේ රසායනික ක්‍රියාවලිය දන්නවනේ. ඉතින් ආයි කතන්දර වැඩ නැහැ නේ. හොඳටම තේරෙනවනේ. ඉතින් මෑනියුල් දන්නවනේ මේක. මෑනියුල් මොනවද ගන්න උගන්වන්නේ මෑනියුල්? එන්නම් මම මොනවද දේශාවිනාක දෙකේ දෙලා ඉන්නේ. නමුත් රසායනික විද්‍යාවට දාන්න ආසාවනේ. හරි. හරි. එතකොට අන්න ඒ වගේ ටිකක් වෙනකොට මේ තැවෙන්න අර චිත්තද රූප ටිකක් තමයි ඔය නිර්මාණය වෙන්නේ. මේ වේ කයට ගොඩාක් ඒ කියන්නේ ඒ සිත එකක් විදිහට අරගන්නවානේ. මෙතන ශනිකව ඇති වෙලා නැති වෙලා යනවා. මේක මේ විසිල් එකක් ගහලා කියන්නේ අපි මෙහෙම කරලා ගහන්නේ මේ අංගලි දෙක මෙහෙම කරලා. ඉතින් ඕක කෙනෙක් ලක්ෂකින් පංගුවකද සිතක් ඇති වෙලා නැති වෙලා යනවායි කියනවා නම් හරිද? එයි අපි ඒ විදිහටම අල්ලගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒකට හේතුව මොකද්ද මේනි? ඒකට හේතුව තමයි අපි මේ සිත හැදෙන හැටි, සිතේ ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ. සිතයි කයයි එක්ක එකතු වෙලා කරන ගනුදෙනුව දන්නේ නැහැ. ඊට පස්සේ සිත කියලා මම ගන්නම් දැනට. හොඳේ? තනි වචනෙන් ගන්නත් බෑ මේක. චිත්තය කියලා ගන්නකො හරි, සිත කියලාම ගන්නකො හරි කමන්නේ. මේ සිතයි අපේ ඇහත් එක්ක කරන ගනුදෙනුව, මතකයේ පරණ තැම්පතුවත් එක්ක කරන ගනුදෙනුව. අපි ඒක ශබ්දයක් එක්ක සිතයි, ශබ්දයයි, රූපයයි මේ තුනත් එක්ක ගැට ගහ ගන්න. ඔන්න බලා ගන්නකො. අන්ත ජටා. ඒ කියන්නේ මොකක්ද මේ තුනත් ගැට ගහනවා. තුනත් කය සහ සිතත් එක්ක ගැට ගහනවා. ඒ වගේම ඒ ඔස්සේම අහක තියෙන, බාහිර තියෙන වහි ජටා. ඒ කියන්නේ මොකද්ද? අර ඇතුළත එළියේ තියෙන නාම රූප දෙක කියලා කියන්නේ කොහොමද? ડોක්ටර් මට කතා කරන්න දෙනවා. නාම රූපය කියලා කියන්නේ මොකද්ද ડોක්ටර්? අපිට ලැබෙන රූපය කියන්නේ ශබ්ද රූප, ගන්ධ රූප, තියෙන ස්පර්ශ රූප එහෙම විවිධාකාර රූපේ බෙදෙනවානේ. ඒ නාම කියන්නේ මේ හරි මෙහෙම කියන්නේ මේ පොඩි අපහැදිලිසන කාපින්ද මම මේකට මේ පොඩ මැදිහත් උනේ. ඔන්න මෙහෙම හදාගන්නකො. නාමය කියන්නේ මහත්ක සිතෙන් ගොඩනැගෙන ධර්ම ටික. මෙන්න මේක කෙටියෙන් අරගන්න. මේ ධර්මයේ හරි සරලව අල්ලගන්න ඕනේ. අපි අර සර්පය අල්ලගන්නවා කියලා වගේ තැනක එනවනේ. කොහෙන්ද සර්පය අල්ලන්නේ? සර්පය අල්ලගන්නේ ලොකුසන්නද කියන්නේ අල්ලන්නේ නැහැ. සර්පෙක් කියලා දන්නවනේ දුවනවා කිය. හරි. අපි මොකද කරන්නේ? අමාරුයි අල්ලන්න යනවා. ඒක වෙලා තියෙන්නේ. ඒකමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔන්න මෙහෙම ගන්නකො. රූපය කියන්නේ මහත්ය මේ තියෙන බාහිර රූපය සහ මගේ තියෙන රූප සහ ඒක බෙදා ගන්න පණ තියෙන ඒවා සහ පණ නැති ඒවා. ඒකට වචන කියන්නේ මොකද්ද එන්නේ? සවිඥානික කියනකොට විඥානයේ සහිතයි. ඒ කියන්නේ මොනවද පණ තියෙනවා කියන එක. අවිඥානික කියනකොට පණ නැහැ කියන එකනේ. ඔන්න ඔය එක නිකන් ගන්න වගේ සරලව ගන්න. අන්න මෙන්න මේ එතකොට බාහිර දැන් මේ නාමය රූපය කියලා කියන්නේ මොකද්ද? මගේ සිත කය දෙකට එකටම නාමය රූපය කියලා ගන්නකො. හරිනේ දැනට. හරිද? මගේ සිතයි කයයි එකතු වෙච්ච තැනක් නාම රූප දෙකක් තමයි තියෙන්නේ. හරිද? මම ස්කන්ධ පහ නැවත කඩනවා පස්සේ එතකන් දැනට ගන්න. ඊට පස්සේ බාහිර තියෙන්නේ හරි. මෙහෙම හදා ගන්නකො. එතකොට මේ මම සවිඥානිකයිනේ මගේ. එතකොට මෙහෙම ගන්නකො. නාම රූප නාමය කියන්නේ මහත්ය සිතේ ක්‍රියාකාරී ටික ගන්නකො. රූපය කියන්නේ කය කියලා ගන්නකො. ඒ වගේම මමත් නාමයක් රූපයක්. මේක පැහැදිලිද? හරි. බාහිර තියෙන්නේ කාගේ හරි කයක් තියෙනවා එයාත් එක්ක ගැට ගහගෙන යන සිතත් එක්ක තියෙන එකක් තියෙනවා. ඒක බාහිර නාම රූපේ. ඒක පැහැදිලිද? හරි. මෙන්න බලා ගන්නකො. ඔන්න බලා ගන්න. අජ්ජත් අන්තෝ ජට. අන්තෝ කියන්නේ අන්ත කියන්නේ අජ්ජත් ගැට ටික. අජ්ජත් ගැට. ඒ කියන්නේ මොකද? මගේ තියෙන ගැට ටික. ඒ ගැට ටික කොහොමද දෙන්නේ? සිතයි කය එකතු වෙලා ගැට ගහ ගන්නවා. ඒ කොහොමද ගැට ගහගන්නේ? සිතයි ආයතන ටික එකතු වෙලා ගැට ගහ ගන්නවා. මේ ටික හොඳ පොඩ්ඩක් සිවුම්මයි. හොඳට අහගන්න. තේරුම් නැත්නම් අහගන්න ඕනේ නැවත. ඊට පස්සේ ඇහත් එක්ක සිතත් එක්ක ගනුදෙනු කරපුට ගැට ගහ ගන්නවා. ඊට පස්සේ පරණ මතක ටික තියෙනවනේ. ඒ ටිකත් අරගෙන ගැට ගහ ගන්නවා. හරිද? ඊට පස්සේ ඇහෙන ශබ්ද ටික තියෙනවනේ. මේ ටිකත් එක්ක පරණ සම්පතුත් එක්ක අරගෙන ගැට ගන්නවා. මේ වගේම මේ ආයතන පහෙම. හරිද මාත්‍ය?
ගැට ගන්නවා. ඊට පස්සේ තවත් මනෝ ආයතනයත් එක්ක එකතු වෙලා පරණ ඒවත් එක්ක අල්ලගෙන ආයි නැවත භ්‍රමණය කරනවා. ඒ කියන්නේ මොකද්ද? මොන බලාගන්නකො සිතට සිතුවිලි නැගෙනවා. ඒ සිතුවිලි ටිකත් මගේ ආත්මය කරගෙන එතනත් ගැට ගහගන්නවා. ඒක මොකද්ද? අන්තෝ ජට. වයි ජට වෙන්නේ කොහොමද? ඔයාගේ ආයතන හරහා එනවා ඇහැට පේනවා. කනට ඇහෙනවා. හරි මේක දන්නවනේ සරලයිනේ. අන්න ඇහැයි ඒ ඇහැට පේන ටිකයි මගේ පරණ තැම්පතු වෙනත්නම් ඉතින් මහත්තයා මේ බලන්න මෙහෙම වුණොත් එහෙම මේ දැන් සත්‍ය පුජ්‍යල ඉන්නේ නැහැ. නමුත් සත්‍ය පුජ්‍යල සභාවේ ගොඩ නැගෙන හැටි බලන්න. මගේ පරණ තැම්පතු ටිකත් එක තමයි මේ ගන්න තියෙන්නේ. මම නැත්තම් නෝනවාර වෙනවා. දැන් ගියට පාර වෙන්න ඕන කෙනෙක් ඔතන ඉන්නේ. දැන් මගේ නෝනා කියලා දැනගන්නේ කොහොමද? දැන් මොකද ටික තීරින් දැන් සම්මුතිය නෑ. ඉතින් මෙන්න මේ ටික මාත්‍ය මේ පරණ තැම්පතු ටික. අපි අතීත ඔන්නෝකට තමයි තැම්පතු වලට අපි භාග්‍යවතුන් වහන්සේගේ වචනේ ගන්න. අතීත සංස්කාර ටික. හරිද? අතීත සංස්කාර ටික. මේ ටිකත් එක්ක අපි අනාගත සංස්කාර ටිකකට ගැට ගහගන්නවා. ඒක කොහොමද ගැට ගහගන්නේ? එතන හරහා ගැට ගහගන්නවා. මෙන්න මේ ගැට ගැහිමේදී පොඩි බලාගන්න අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා කොහොමද කතාව? මහත්තයා මෙන්න මේක විදර්ශනා කරන් තියනවා කියන්නේ මාත ගානක් විදර්ශනා කරන් තියනවා කියන්නේ මෙන්න මේ කතන්දරේ. මේකට ඔක්කොම ටික ආයතන ටික බහලන්න පුළුවන්. නාම රූප දෙක ඒ ටික බහලන්න පුළුවන්. ස්කන්ධ ටික ගත්තොත් එහෙනම් පංච උපාදාන ස්කන්ධය මේකට බහලලා ගන්න මේ හදන්න පුළුවන්. පටිච්චසමුප්පාද කියන්නේ ඒකත් බහලන්න. මේ වචන වැඩිම කියන්නේ ගොඩක්. නැත්නම් මේ අපේ අම්මා එහෙම ඇහුවොත් මේවා කියන්නේ නැහැ. මේ අම්මා කතා කර කර ඉඳලා ඉවරලා මේ නැවත මම කොහොමද ડોක්ටර් කෙනෙක් ගන්නවා හදාමකට මේ එයාට අර භාවනාව ගැන පොඩ්ඩක් කියලා දෙනවා මේ ડોක්ටර් ඉතින් මේ ඒක පොඩ්ඩක් ඉතින් අර යුතුයකමක් වෙන්නේ ඒ ටික කෙරෙන්න අහනවා නේද? හරි මේ ඊට පස්සේ දැන් ඒ ටික පැහැදිලි වෙනවද? එතන ඉඳන් මොනවා හරි තව ප්‍රශ්න ටිකක් තියෙනවද? ගැට ගන්න හැටියක්. අපිට වැඩිපුරම විදර්ශනා වෙලා තියෙන බාහිර නාම රූප සම්බන්ධතා ඉතින් අර පරණ අතීතයේ දේවල් සම්බන්ධ එන සංස්කාර ටික සම්බන්ධ ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් අර ඔබ වහන්සේ කියපු මම මගේ රූපේ සහ මගේ ශරීරය නැත්නම් මගේ මනසයි මගේ ශරීරය එක්ක වෙලා හැදෙන සංස්කාර ටික සම්බන්ධ මට මේ ඇත්තටම දැන් ඔයාලා කිව්වට පස්සේ එහෙම එකක් තියනවා කියලා මතක් වුණාට ඒක මේ ලොකුවට ඔලුවට ගිහිල්ලා තිබුණේ නැහැ සල්ලි. එතනදි මහත්තයා දැන් මේ ඔන්න ඔයගේ ගැට ගැහිමක් තියෙනවා. ගැට ගහන්නේ කොහොමද? මම මෙන්න මෙතන දාන්න දැන් මම ඔය ස්කන්ධ වලට පයින්නද? ස්කන්ධ වලට ගියොත් තේරෙනවද? හරි. ඔන්න මම එහෙම යනවා ස්කන්ධයට. මොකද්ද? රූපස්කන්ධය. ඔන්න බලන්නකෝ. ඔන්න මම මෙතනට එනකොට හොඳට අහගන්න. මම මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සම්බන්ධ කරලා ප්‍රායෝගිකව සම්බන්ධ කරලා තමයි හැම වෙලාවෙම දේශනාව කරන්න උත්සාහ කරන්නේ. හොඳේ. කරන්නේ එහෙමයි අත්දැකීම් ටිකත් එක්ක තමයි කියන්නේ. එතකොට මෑණියෝ අපි ගන්නවා සූත්‍ර පැත්තෙන් අපි මේ රූපය කොටස් 11කට බෙදා ගන්නවා. කොහොමද 11කට බෙදාගන්නේ? කාල තුනට බෙදනවා. කොහොමද? අතීත රූපය, අනාගත රූපය සහ මේ වර්තමාන රූපය කියලා එකක්. හරි මේක උත්පාද තිති භංග. ඒ කියන්නේ මොකද්ද? තුනා පැවතුනා නැති වුණා. පැහැදිලිද වචන? හරි. එතකොට අතීත රූප ටික අනාගත රූප ටික ඒ දෙක මැද ඉඳගෙන අතීතයට ගැට ගන්නවා අනාගතයට ගැට ගන්නවා. මොනවටද ගැට ගහන්නේ? අතීත රූප ටික ගන්නවා. අනාගත රූප ටික ගන්නවා. මේ ඉන්න රූපෙත් එක්ක එකතු වෙලා ගැට ගන්නවා. ඔන්න කාල තුනට රූප ටික බෙදුවා. හරිද පැහැදිලිද ඒක? ඊට පස්සේ බෙදනවා අජ්ජත් බහිද්ද. ඒ කියන්නේ මේ අතුලක රූප ටික ගන්නවා. මම පොඩි කාලේ මේ විදිහට හිටියා. ඉස්සරහට යනකොට මේ විදිහට ඉන්නවා. ඔන්න ඒ අජ්ජත් රූප ටික. බහිද්ද රූප ටික. ඇයි මාත් එක්ක ගනුදෙනු කරනවා ළමයි මහත්තයා නෝන. හරි. එයාත් මේ කාලේ මේ විදිහට මේක මේ විදිහට මේ කියලා කතන්දර ටිකක් ගොඩනගනවා නේද? ඒ මොකද්ද? අතුලක රූප ටික සහ බාහිර රූප ටික. දැන් රූප කොටස් පහකට බෙදුවා. පැහැදිලිද ඒක? කාල තුනයි අතීත බාහිර. ඊට පස්සේ මහත්තයා ඔන්න දැන් මම එනවා දැන් ඔන්න කාර්යය පොඩ්ඩක් සිවුම් වෙලා යනවා මේ බැඳීම් මට්ටමින් වගේ යන්නේ. රාලු සිව්. ඒ මොකද්ද? රාලු සිව් වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ ගන්න ඕනේ. මම මෙන්න මේ වගේ අදහසක් ගන්නවා. මේක අර ධර්මයට මේවා
ප්‍රත්‍යක්ෂයට වචන නැහැ. නමුත් උදාහරණ වලින් තමයි මේක තමන්ට ගෝචර වෙන්නේ. එන්න ඒක මත තියාගන්න. විශේෂයෙන්ම අන්නේ ඒක. ඒක විශේෂයෙන්ම ඔළුවේ තියාගෙන තමයි ආන්න ඕනේ. අත මේ වගේ දේවල් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරාට ඒ ගැඹුරුම නෙමෙයි සිව්. හරි සිව්. මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවන්තයින්ට වගේම කාටද කියන්නේ? ප්‍රඥාවන්තයින්ට තේරුම් ගන්න පුළුවන්. හැබැයි උදාහරණ වලින් ඕක මතක තියාගන්න. අපි මෙච්චර කල් එන්නේ හේතු ටිකත් ඔන්නෝක තමයි. අපි ගන්නවා ගොඩාක් ඒවා ගන්නවා අර ගෙඩිය පිටින් ගන්නවා කියලා කියන්නේ. ඒ විදිහටම ගන්න. එහෙම ගන්නෑ. කොහෙදවත් එහෙම ගන්නෑ. ධර්මයේ විග්‍රහ කර ගන්නකොට හොඳට උදාහරණ ටිකත් එක මතක තියාගන්න. උදාහරණ ටික නැවත රෙකෝඩින් එකක් හරි දාලා අහන්න. එතකොට තමයි මේක ගෝචර වෙන්නේ ගොඩාක්. මේ එතකොට මම මොකද එන්නේ හදන්නේ රමිසියුම් තැනට. මම මෙහෙම ගන්නකො මම උදාහරණයක්. දැන් උදාහරණ වලින් තමයි අපිට ගෝචර වෙන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මේ සූක්ෂම කියන ටික ඒකට තේරෙනවා. මේ කියන්නේ ඒක ඇහුණානේ. මේ සූක්ෂම ධර්මයේ තේරුම් ගන්න තියෙන අපිට තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕන. තීක්ෂණ ප්‍රඥාවක් තියෙන්න ඕන. ජවන ප්‍රඥාවක් තියෙන්න ඕන. බුහුරි ප්‍රඥාව. බුහුරි කියන්නේ මේ භූතයන් පිළිබඳ මහා ගැඹුරින් අර්ථයක් දැනගෙන තියෙන්න ඕන. දැනගෙන සුත්තවත් ශ්‍රාවකයෙකුට විතරයි මේ ධර්මයේ ශ්‍රේණිකව තේරුම් ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. ඒකෙන් තමයි මම කියන්නේ මාත්‍ය සරල ත්‍රිපිටකේ දෙන්නම දාගන්න ඇත්ත ගන්න. ඊට පස්සේ විදර්ශනා කියන්නේ බෞද්ධ පොත් සෙට් එක දාගන්න විශේෂයෙන්. හරිද? බෞද්ධ පොත් සෙට් කියන්නේ රළුසියු. මෙන්න මෙතන මහත්තයා මේ සිතේ ස්වභාවයල් ටික ගැන තමයි මේ කියන්නේ. සිතෙන් ගැට ගහපු ස්වභාවයල් ටික ගැන තමයි මෙතනදී ගොඩාක් දුරට මට වැටහුනේ විදිහට අධ්‍යයනය කරගෙන යනකොටත් අහුච්ච ටිකක් ගැන කියන්නේ. එතකොට ડોක්ටර් රළුසියු කියන එක නැවත බලන්න මේක ඇතුලේ ජට ගහනවා මාත් ඒක තමයි කිව්වේ ජටායි ජටිතා කතන්දරේ හරි. ඒ කියන්නේ මොකද වඩු? දැන් රළු සියුම් කියන එකේ අර්ථ ටික මෙහෙම ගන්න. අධ්‍යයනය කරගෙන යන විදිහට තේරුම්. අපි ගන්නව නේද ටිකක් මේ සුමට සියුම් කියන සුමට. ඒ කියන්නේ මොකද්ද? රෆ් එක අඩු. රෆ් එක සහ සිනිදු. ඒක තේරෙනවද? එන්නේ ඒ වගේ අපේ හිතට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ කොහොමද? මෙන්න මෙහෙම ගන්න. අපි දැන් ඔන්න බලන්න කොහොමද මෙතන යනවා මහත්තයා මේ ආයතන හරහත් යනවා මේ හැම පැත්තටම දුවනවා. අර ධර්ම කාරණා ටිකකින් අපි ගැට ගැහින්න අර පැටලිච්ච නූල් බෝලයක් කොහොමද මේක ලියා ගන්න කියලා ඉවරලා විදර්ශනාවට බහිනකොට තේරෙනවා මේ හැංගෙන ටික මම මේ කියන්නේ. ඒතකොට මහත්තයා ඔන්න මෙහෙම ගන්නකො. රළු ස්වභාවය. වැලි කඩදාසියක් තියෙනවා 40 ගණකම. 1200 ගණකම. මහත් මේක දැන් දන්නව නේද ටිකක්? එහෙමයි වාගේ ගන්නවා නිසා. තව තැනක් ගන්නකො අපි ඒක අපිට මේ ස්පර්ශයට ගෝචර වෙන එකක් ගැන එක කිව්ව. කෑමක් ගන්නකො. කෑමේදී අපි ගන්න ජෙලි එක. යෝගට් වගේ දෙකයි පුත මෑණියෝ හදලා ඉවරලා හදනවා වැලි මේ අලුව ටික. මහත් ડોක්ටර්ගේ දත් ටික කන්නත් බෑ. මොකද හේතුව? දෙකෙන් දත් ටික හපන්නත් බෑ. ඒ තරම් හයියට හදනවා කොහොමද? දැන් මෙතන ස්වභාවය ගන්නකො. අර මේක මේ හොඳට පරිඥය සහ අවබෝධයෙන්ම පොඩ්ඩක් නිකන් මේක ගලාගෙන යන්න දෙනවා. කිසි දෙයක් මේක තද කරගන්නත් එපා. මේ කනහරහ මේක ගලාගෙන යන්න අවශ්‍ය දේ ගන්නට ඔයාලට රැඳෙවි. ඒ රැඳෙන එක තමයි අවබෝධයටපත් වෙන්නේ. හොඳයි? එතකොට මෙන්න මෙතනදී මහත්ය හිතාගෙන ජෙල් එකක තියෙන සිනිදු ගතිය. එහෙම නැත්නම් අර ඝනට හදපු අලුව ටිකක. මෙන්න මේ දෙකේ ස්වභාවයක් ඔයාගේ දිවට දැනෙන එකට අමතරව සිතට දැනෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? දිවට දැනෙනවා කියන්නේ අවසානයේ සෝරස සිතට දැනෙන්නේ. හරි. කයට කියන්නේ දිවේ තියෙන මහත්ය පොට්ටබ්බාරම්මණය අපිට ඉන්නේ. කියන්නේ මොකද්ද? ස්පර්ශය හරහාගෙන ගන්න දැන්. එතකොට අපි දිවට ජෙල් ටිකක් හරි දාලා ඉවරලා ටක් ගාලා මේ ස්පීඩ් එනවනේ. ඒ වගේම අර වගේ එකක් ටිකක් මේ රළු ගතියක් දිවට දැනෙනව නේද? මෙන්න මේ දැනීමම සිතත් එක්ක සිතෙත් හට ගන්නවා. ඒක තේරෙනවනේ.
සිතේ හට ගන්නවා කියන්නේ මොකද්ද? මේ සිතේ හට ගන්න එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. හොඳට මතක තියාගන්න. සිතේ හට ගන්න එක නෙමෙයි. මෙන්න මේ දැකපු රූප ස්වභාවය කෙරේ මගේ සිත ඇතුලේ එකක් ගොඩනැගිලා තියෙනව නේද? මෙන්න මේක ගැන කියන්නේ. තේරුණාද නැද්ද කියන්නේ? මෙන්න මේ ස්වභාවය. මේක ඇවිල්ලා අර මං කියන්නේ දැන් මට මේ රළුවට කියාගෙන නෙමෙයි මෙතන වෙන්න ඕන. මේ කියන අර්ථය සහ මේ මේක ඇතුළෙන් එන්න ඕන එකක්. හොඳේ. එතකොට බලන්නකො අන්න අර එතනදී අපි දකින්නවනේ දැන් කනකොට වෙනයි. හොඳට බලාගන්න. දිවට ස්පර්ශයට දැනෙනකොට වෙනයි. නමුත් ඇසට පේන එකේදීත් වෙනස් ස්වභාවයක් දැනෙනවනේ. ඒ මොකද්ද? ඇසට දකින්නකොටම අර තැම්පතු ටික ඇතුළට එනවා. ඇතුළට එන්නේ කොහොමද? ඔනේ මෙන්න මේක නම් මේ අලුව නම් කන්න බෑ. මේ නෝනට පිස්සු වැදිලාද මන් දැන් මේ විදිහට හැදුවේ කියලා. දැන් ඇසට පේන එකත් එක්ක දැන් ඇසට පේන ස්වභාවයක් තියෙනවනේ. මේ ඇසට පේනවත් එක්කම අපේ කැමැති එකට ඇලෙන ස්වභාවයකුත් අකමැති එකට ගැටෙන ස්වභාවයකුත් කියලා අර ඇස පෙනීම හරහා එකක් සිත තුළින් ගොඩනගෙන එකක් තියෙනව නේද? අන්න ඔන්න දැන් උතන්ට ආවා. ඊට පස්සේ බලාගන්නකො මෙන්න මේ වගේ මෑනියෝ අපි ගනුදෙනු කරන ටික නැවත අජ්ජතොන් බලන්න. එතනින් ඉඳන් අර මං කිව්වනේ මේක සියුම් ටිකක්. අජ්ජත් බහිත්. ඒ කියන්නේ මොකද්ද? මගේ බාහිර ටිකයි මගේ ඇතුළත ටිකත් එක්ක රළු සහ සියුම් ස්වභාවයකින් ගනුදෙනු කරන තැන් ටිකක් තියෙනවා. මේක තේරෙනවද දන්නේ කියන ටික. තේරෙන්නේ නැත්නම් පොඩක් අහගන්න ඕනේ. ඒ වගේම අර කාල තුනට නැවතත් දාගන්න ඕනේ. තේරෙනවද කියන එක? එහෙමයි. අතීත වර්තමාන අනාගත කියන කාල තුනට සියුම් සහ රළු කියන එකක් දාගන්නවා කියන එක කියන්නේ වාසේ. අන්න හරි මහත්තයා මෙන්න මෙතනදී ඒ දැනෙන ෆීලින් එක කියන්නේ මේ හිතට දැනෙන ස්වභාවයත් එක්කම ඉන්න මෙතන. හරිනේ? එතකොට දැන් අන්න එහෙම ගනුදෙනු කරන්න. මෙන්න මේ කාරණා ටික නැවත අහලා නැවත මේක ඇස් දෙක හොඳට පියාගෙන සද්ද බද්ද නැති තැනකට ගිහිල්ලා අහන්න. අහගෙන මෙන්න මේකත් එක්ක Tamanට දැන් අධ්‍යයනය කරන්න ඕන තරකට ඇත්තටම නවත්තපු ගමන් අරක මේ පොඩ්ඩක් ස්ටොප් කරන්න. ස්ටොප් කරලා ඒ ටික නැවත මෙනෙහි කරන්න. නැවත මෙනෙහි කර කර මේ මොනවා හරි කතන්දරයක් තියෙනවා මෙතන. මෙතනින් තමයි මම ගැට ගහලා තියෙන්නේ. මේ හරහා තමයි මේ සංස්කාර ටිකේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ රූප ටිකක් ගැන සූත්‍ර මට්ටමේ සූත්‍රානුකූල. හරිනේ? වෛද්‍ය චිට්ටික ડોක්ටර් ලියපු චිට්ටික හරහා කියලා වගේ අදහසක් ගන්නකො දෙන්න. නමුත් එහෙම එකකුත් නෙමෙයි. හොඳේ. එතකොට මේ සියුම් ටිකයි රළු ටිකයි අතර අර මං ගත්තනේ කෑම මේ වගේම අපේ ඇසට කැමති ටිකක් තියෙනවා. මොනවද කැමති ටික? ඔයාට කවදාවත් බැනරලා නැති ඔයත් එක්ක ගනුදෙනුව දීර්ඝව ගිය එක. අපි කියමුකෝ මේ දැන් අපි මේ වගේ දැන් උදාහරණ ගන්න වෙන්නේ තොතනින්ම තමයි. හරි නර්ස්ලා දෙන්නෙක් ඉන්නවා ඔයාගේ ෂොප් එකේ. එක නර්ස් කෙනෙක් ගැන මේ එයාගේ ප්‍රිය ස්වභාවයක් තියෙනවා. කතා කරන ස්වභාවයට අපි මේ කියන්නේ මේ රාගයේ පැත්ත නෙමෙයි මම මේ කියන ස්වභාවය විතරක් ගන්න. මම උදාහරණ ගන්න වෙන්නේ උතනින්ම තමයි. ඊට පස්සේ තව නර්ස් කෙනෙක් ඉන්නවා එයාගේ ක්‍රියාකාරීත්වය ටිකක් මහරලු ගතියක් වගේ එකක් දැනෙනවා නිකන්. මේ දෙන්නේ කම්පයා කරලා ගන්න එකක් ගැන මම මේ කියන්නේ. හොඳේ? පැහැදිලිද මම මේ කියන එක? එක්කෙනෙක්ගේ හැසිරීමකින් මම එයා මැනගෙන තිනවා මෙයා ටික රළු ගතියක්. නිකන් හිතට දැනෙන එකක් ගැන මම මේ කියන්නේ. හිතට දැනෙන එකක් ගැන විතරයි කියන්නේ. හරිනේ? ඒ වගේම අරයාගේ කතාව සහ නිවීමේ ස්වභාවය උදෙසා මට සියුම් ස්වභාවයක් දැනෙනවා. දැන් මේ දෙක පොඩ්ඩක් තේරුණාද? කියපු ටික තේරුණාද? පොඩි අවුලක් තියෙනවා. ඒ දෙන්න කම්පයා කර බලන ස්වභාවයකින් අපි ගන්නකො එක්කෙනෙක්ගේ හැසිරීම රටාව සහ එයාගේ ක්‍රියාකලාපය අනිත් එක්කෙනාගේ ඒ විදිහටම තියෙන පොඩ්ඩක් එයාගේ අර නිකන් මේ සිතට දැනෙනවා මෙයාත් එක්ක අර මේ සමීප ගතියක් නැත්නම් සියුම් කියන එකට මම මේ උදාහරණ ටිකක් තමයි මේ දෙන්න හදන්නේ. එතකොට අර අපි එතන මැනගත් එකක් තියෙනව නේද? මේ මනසේ ස්වභාවය මැනගත් එකක් තියෙනව නේද? මෙන්න මේ මැනගත් එක උදෙසා ගොඩ නැගෙනවා සියුම් සහ රළු ස්වභාවය ටික. මේක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගැටීමක් හෝ නැත්නම් එලීමක් කියන එකද වාස කියන්නේ? නෑ මම මේ ඊට වැඩි හරිය කාරණාවක් ගැන කියන්නේ. සමහර විට ඒ ඔස්සේ ගොඩ නැගිච්ච එකක්. හරි. ඔයා කියපු තැන ටච් වෙනවා.
එතකොට ඒක අපි හැමතිස්සෙම දන්නා රූපයක් වෙන්නත් ඕන. ඒත් එක්ක ඒ සම්බන්ධ කම්පැරිසන් එක නැත්තම් මේ කම්පිටිෂන් එක ගැන කම්පිටිෂන් එක ගැන ඒ කියන්නේ සංකීර්ණ අපිට දැන් ඔය රළෝ හෝ සියුම් කියන නැත්තම් ඒ කම්පැරිසන් එක නැත්තම් දෙන්නෙක් සම්බන්ධ සංසන්දනය කරද්දී ඒ සම්බන්ධ කලින් අත්දැකීමක් තියෙනව නේද? මේක රළෝ මේක සියුම් කියන කතාව. අන්නාව මත පොයින්ට් එක. ඒක තමයි මම කිව්වේ. ඒකත් ඒ රළු සියුම් ස්වභාවයත් අතීතයට යනවා. ඔන්න අතීත සංස්කාරයක් හරහා ගොඩනගෙන නව සංස්කාරයක්. පැහැදිලිද? මෙතන මම අර කිව්වේ අර පහට නැවත ගැට ගන්නවා. අතන ගියාට සියුම් රළු ටික නැවත රිවර්ස් වෙලා අතීතයට අනාගතයට වර්තමානයට මගේ සහ බාහිර. මේක පැහැදිලිද? මෙන්න මේ විදිහට ගැට ගන්නවා මහත්තයා. ඒ වගේම තව බලන්නකෝ. හීන ප්‍රනීත. මේ වචන වල පොඩි ඉතින් අර විදිහටම තමයි ගන්න වෙන්නේ. දැන් අපි කෑමක් ගන්නවා. කොහොමද? මෑනියු හදනවා රසයට කෑම එකක්. මේක ටිකක් රස. ඒ වගේම එකක් හදනවා ලස්සනට පෙනුම තියෙන. හරිද? පෙනුමට මහත්තයාට සෙන්ට් එකක් එන. කියන්නේ මොකද්ද? සුදු ලුණු එහෙම දාලා මෑනියු ටෙම්පරාදු කරලා ගන්නකොට අර සෝනද එහෙනම් අද නම් හොඳට කෑම එක තියෙනවා. නමුත් කටේ තිබ්බ ගමන්ම මොනවා හරි අවුලක් තියෙන. මොනවද? ලුණු වැඩි. දැන් මේ ස්වභාවය දෙක ගන්න. මොකද්ද? එදා හදපු පරිප්පු එක හරි මොනවා හරි හොද්ද රසට ප්‍රණීතව තිබ්බා. අද එකේ මොනවා හරි අඩුවක් තිබ්බා. ඒක ප්‍රණීත නැහැ. තේරෙනවද මේ කියන්නේ? හරි ඒකට මැනිවතේ ලුණු ටිකක් වැඩි වෙලා තියෙනවා. හරිද? ලුණු ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ දෙක දැන් මහත්තයා ප්‍රණීත ස්වභාවයක්. මම දිවත් එක්ක සම්බන්ධය කරන්නේ ජීවහා විඥානය ගැන කියන්නේ. එතකොට ඒ දෙකත් අතර කම්පයා කරනකොට ඔයාට අර පරණ කාපු එකයි දැන් එකයි අතර අර ප්‍රණීත බව සහ මේකේ ප්‍රණීත නැති බව හීන බව. ප්‍රණීත නැහැ කියන්නේ ඒකේ ප්‍රණීත නැහැ. ප්‍රණීත නැහැ කියන්නේ හීනයි. හීනයි කියන්නේ නැහැ කියන එක. ප්‍රණීත නැහැ කියන එක. පැහැදිලිද ඒක? හරි. දැන් අන්න ඒකත් මොකද්ද කරන්නේ? ඔන්න බලන්නකො. ඒකත් ගැට ගහනවා ආයේ පහට. කොහොමද පහට ගැට ගහන්නේ? අතීතයට ගැට ගහනවා අනාගතයට ගැට ගහනවා මේ මොහොතේ ඉඳගෙන. පැහැදිලිද ඒක? ඒ වගේම බාහිර එකයි අන්න රයිට්. ඒක කොහොමද ගැට ගහන්නේ? මම මෙයාට මේක දෙන්න වටිනවා. මේ බලන්න මේ සියුම් ධර්මතා ටිකක් තියෙන ඩොක්ටර්. එතකොට මේ බාහිරටත් ගැට ගහනවා. හරිද? බාහිරට ගැට ගහන්නේ කොහොමද? මේ මිනිස්සු මේක හදලා නැහැ. මේක අර පුතාට දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ටිකකින් ගැට ගහනවා. ගැට ගහනවා කියන්නේ ඇලීමෙන් ගැට ගහනවා ගැටීමෙන් ගැට ගහනවා. තේරුණාද නැත්නම් මේ කිව්වේ? මෙන්න මේ වගේ ගැට ගහන ටිකක් මොන ආකාරයේ මොන වේ කෙලෙෂය ඇති වුණත් ඒක ඇලීමක් හෝ ගැටීමක් විතරයිනේ තියෙන්නේ. හැම අවසානයේ බලපුවම ඒකින්ද ඔබ වහන්සේ කියන එක තේරෙනවා. සියුම් වුණ ඒක ගැට ගහද්දී ඇලීම හෝ ගැටීම කියන දෙකෙන් එකක් තමයි එන්නේ. හරි. එහෙම ගන්නකො. කටම වැඩිනවා කියන එක උන්වහන්සේ මේ පැහැදිලි කරන්නේ. නිරතුරුව අර පහත් එක්ක ගැට ගැහිමින් යනවා කියන එක. මෑනියුන්ට ටිකක් ටච් වුණා හිතන මේ ડોක්ටර් ඒ කියපු එක තේරුණාද? ඒ මෑනියුන් අදහස් කරපු අදහසත්. එහෙමයි සර්. දැන් අපි දැන් මේ මුළු සාකච්ඡාවම කතා කරලා හිටියේ දැන් ඔය සිත මේ කොයි විදිහෙන්ද මේ සියුම්ම මේ අභ්‍යන්තර සහ බාහිර නාම රූප වලට සහ අතීත අනාගත සහ වර්තමාන කියන කාලවලට මේ ඇලීම මට අදහස් වුණේ දැන් මම කියන්නකෝ. එතනද මහත්තයා මම ඒ ගැටීම් ටික ගොඩ නැගෙන ආකාරය මේ රූපස්කන්ධය තමයි විග්‍රහ කරගෙන යන්නේ. තව අනිත් ඒවාට ආවම නෑ හොඳේ. ඒ කියන්නේ පංච උපාදාන ගැන මම කියන්නේ උපාදාන එක ලං කරලා තමයි මේ කියන්නේ. මොකක් මම තාම රූපස්කන්ධේ ඉන්නවා. හරි. නැවත අහන්න මහත්තයා මේක. හොඳේ. එතකොට හරි ඔය ප්‍රශ්න ටික ගැලවෙනවා. කොහෙන්ද අපි නැවතුනේ? අර අපිට දැන් සිත ඒකාකාරයේ පොඩ්ඩක් අර මේ යනකොට මේක අර මේ පොඩ්ඩක් අවුල යනවා. මොකද අර පරණ එකත් එක්ක ගැට ගහ ගන්න බැරි වෙනවනේ. මගේ රාජකාරිය ඔය දෙන්න උතරින් නැගිටිනකොට මාර්ගඵලයක ඇති ඒක පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. මාර්ගඵලයක නැත්තම් එතනට ඒ වගේ අදහසකින් තමයි වාඩි වෙන්නේ. එතකොට ડોක්ටර් මේ මම කතා කර ආවේ
අපි මේ අපේ ස්කන්ධ පහේ නැත්තම් පංච ස්කන්ධ පහ උපාදාන රූප කියන ස්කන්ධය. ඔව් මේක උපාදානයත් එක්ක උපාදානය වෙනවා කියන තැනත් අරගෙන තමයි මම මේ විග්‍රහය කරන්නේ. හොඳේ. උපාදාන වෙන හැටි එතන ලිහින හැටි ඔයාලට අධ්‍යයනය කරගන්න පුළුවන් ආකාරයකට මේ යන ගමන. හරි. දැන් එතකොට මාත්‍ය මම අරගත්ත අන්තිමට හීන ප්‍රණීත නැත්තම් ඒක හීනයි. හීන කියන්නේ ප්‍රණීත නැති හින්දා තමයි හීන කියන්නේ. අන්න රයිට්. ඒ වගේම ડોක්ටර් තව ආකාරයක් තියෙනවා ළඟ දුර. ඔන්න බලන්නකෝ. ළඟ දුර. ළඟ තියෙනවා කියන්නේ ඒක සරලව ගන්නකො. සන්තකේ කියන්නේ මොකද්ද? මේ ළඟ තියෙන ළඟ කියන්නේ අපිට ඒකත් ડોක්ටර් අපි කියන්නකො මේ දැන් ડોක්ටර් ඔතන තියෙන. ඔතන මොනවා හරි බෙහෙත් එකක් තියෙනවා. මේ වගේම මේ ෂොප් එකක් තියෙනවා කියලා කියන්නකො. දැන් මට උදාහරණ තමයි මෙතන කියන්න තියෙන්නේ. මේ අදහස විතරයි ගන්නෙ. උදාහරණ ගැලපෙන එකකුත් නැති වෙයි සමහර විට. කියන එක. මේ අදහසක් දෙන්න හදන්න. උතන මත තියා. එතකොට මේ ළඟ තියෙන එක දැන් අපේ මෑණි ඔතන ඉන්නෝනේ. මේ ළඟ තියෙන රූපය. හරිද? ඒ වගේම දැන් මෑණි ඔතන නැති වුණොත් එහෙම එයා දුරයි නේද ටිකක්. අපි කියන්නකො ගමනක් ගිහලා කියලා මෑණියුන්ගේ ගමේ ගිහිල්ලා. නමුත් ඔයාලට මෙනෙහි කරොත් එතනදී මෑණියු මතක් වෙනව නේද? එතකොට ස්වභාවය අරගන්නකො. දැන් මෙතන ළඟ තියෙන එකක් සහ දුර තියෙන රූපයකට මම කොහොමද අර පස් ආකාරයකින් බැඳෙන විදිහ විතර ගිහිල්ලා ඉන්නවා. නමුත් ඔයාලට වර කාලේ මේ කැම ටික හදලා දෙන වෙලාවට එහෙම හරි මතක් වෙන එකක් තියෙනව නේද? එතකොට බලන්න මෑනියෝ දැන් ළඟ ඉන්නවා අර වෙලාවේ ළඟ නැහැනේ. එතකොට එතන සිතේ ගැට ගන්න ස්වභාවය කොහොමද? අන්න අපි අර අතීතයට යනවා. මම මේ වෙලාවේ හිටියනම් මට මේ ටික කරලා දෙනවනේ. මෙහෙම ගා ටිකක් ගැට ගන්නවා. ඒ වගේම දැන් ළඟ ඉන්නවනම් ඒක එතන වෙනම ස්වභාවයක් තියෙනව නේද? මෙන්න මේ සිතේ දැනෙන ස්වභාවයක් ගැන මම මේ කියන්නේ. එහෙමයි ස්වාමීනා. දැන් ළඟ දුර කියන එක තේරුණාද? මේක ජට ගහනවා සන්තකේ අජ්ජත් කියන්නේ අජ්ජත් බහිද්ද අර කාල තුනක් ජට ගහනවා මේක දාගෙන. ආයි පහයි. මේ ආකාරයට මෑනියු ගැට ගහන 11කට 11ක් එනවා. ඒ කියන්නේ මුල් පහ සහ අතන 6. 6 මොකද්ද? ඒ 6 මොකද්ද? පහ මතකයිනේ දැන්. පහ නිතරම ගත්තේ ඉඳ මතකයි. 6 කියලා ගත්තා අපි මේ සලුසියම් කියන එකනේ. හරි. සලුසියම් කියන ප්‍රණීත ડોක්ටර් ඔය රූපේ උදෙසා මේ විදියට 11 ආකාරය නැවත 5 ආකාරයෙන් 55 ආකාරයකින් ගැට ගන්නවා. තේරුණාද දැන් නැගීවිට? ඔන්න සිතේ තන ගැට ගහලා. මෑනියෝ උතනින් නැගිටින්න පුළුවන් මේ ස්කන්ධ පහ පිරිසිඳ විදර්ශනා ඥාණයෙන් දැක්කොත් මාර්ග ඥාණයෙන් හා විදර්ශනා ඥාණයෙන් උතනින් දැක්කොත් උතනදී හරියට දැක්කොත් එහෙම ඔයා නැගිටින්න සෝතාපන්න වෙලා නැත්තම් මාර්ගඵලයක් ලබාගෙන තමයි මාර්ගඵලයක් ලබලා නැත්තම් ඒක වැඩි දියුණු වෙනවා මේ ටික හරියට විදර්ශනා ඥානය කියන එක සහ මාර්ග ඥානය ඔයා හිටියොත් ඊට වැඩි එහාකට යනවා කියන අදහස තමයි මම මේ දෙන්නේ. මාර්ග ඥානය කියන එක දැන් විදර්ශනා ඥානය තියෙන කාටද? මාර්ගයේ අනෙක් කෙනාට. මාර්ග ඥානය තියෙන කාටද? මාර්ගයේ ඉන්නේ කෙනා. ඒකට ඵල ඥානය කියලා කියන්න පුළුවන්. ඵලජ සහ ඥානය. විදර්ශනාවේ ඉන්නේ කෙනා ඵලයට එනකොට ඒක මාර්ග ඥානය සහ ඵල ඥානය බවට පත් වෙනවා. මේ වචන වල අර්ථය පොඩ්ඩක් අයින් කරන්නකෝ. දැන් මම කිව්වේ මේ පංච උපාදානස්කන්ධය වෙන හැටි තමන් විදර්ශනා ඥානයෙන් දැනගන්නවා, දැක ගන්නවා, අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරගත්තොත් උතනින් නැගිටින්න පුළුවන් අර විදිහට. දැන් මම රූපස්කන්ධය විතරයි අදට කියලා දුන්නේ. වේදනාස්කන්ධයට යන්නද අපහසුද? හැබැයි ධර්ම රසයේ වැටුනොත් ධර්ම රසයේ ඔයා රමණය කරන්න ගත්තොත් මේක විඩාවක් වෙන්නේ නැහැ. විඩාවක් වෙලාද දෙන්නටම?
විඩාවක් නැහැ සෝනසෝ. ඒ වගේ එක වචන සම්මුතිය අපිට කියන්න ඕන. මෙන්න මෙහෙම එකක් මත තියාගන්න අවසාන වතාවට. සම්මුතිය අපි ජීවත් වෙනවා. සම්මුතියේ ඒ විදිහටම ජීවත් වෙනවා. පරමාර්ථය දැක නවතිනවා. පරමාර්ථය දැන ඉස්සලා පරමාර්ථය දැන දැක අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහෙන්ද? ආර්ය මාර්ගය. තේරුණාද නැන්නේ කිව්වේ? එහෙනම් අපි සම්මුතියේ ඉන්න ගමන් ඔබවහන්සේ කියන ඒ කියන්නේ පරමාර්ථ සත්‍ය දැකලා දැනගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි කරන්න ඕන කියන එකනේ ඔබවහන්සේ කිව්වේ. ප්‍රත්‍යක්ෂය අතන්ට යනවා මහත්තයා. දැනගන්න ඕනේ. එහෙනම් මොනවා ගන්න මම මේ පරමාර්ථය කියන එක දැනගන්න ඕනද? දැනගත්තා, සුතමේ ඥාණයෙන් දැනගත්තා, චින්තාමය ඥාණයෙන් දර්ශනා කරා. ඊට පස්සේ මොකද්ද? භාවනා ඥාණයට ආවා කියන්නේ එයා ප්‍රත්‍යක්ෂයට ලං වෙනවා. ප්‍රත්‍යක්ෂයේ ඉන්නවා කියන්නේ එයා මාර්ගයට ලං වෙනවා. මාර්ගයේ ඉන්නවා කියන්නේ ඵලයට ලං වෙනවා. මාර්ගයට වැටුනහම ඵලය යනවා. කියප එක තේරෙනවද? දැන් මොනවද පරමාර්ථය කියන එක දැනගන්න ඕනද නැත්නම් වටේ ගිහිල්ලා හරියනවද? පරමාර්ථ සත්‍යය සොයනස හැමතිස්සෙම අපි අවබෝධය කරලා යනවා නම් දැනගන්න ඕන. හරි. මොකද මහත්තයා සම්මුතියේ අපි ඉන්නවා හරියට. සම්මුතියේ අපි ජීවත් වෙනවා. ඒ වගේම ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව එන්න ක්‍රමවේදය process එක මේ ක්‍රියාදාමයේ හැදෙන්නේ ඔයා පරමාර්ථයේ විදිහට දැක අවබෝධ කරගත්තොත් විතරයි. තේරුණාද කිව්වේ? එහෙනම් පරමාර්ථ කියන්නේ මොනවද මහත්තයා? සත්‍ය. හරි මට කියන්න පරමාර්ථ සත්‍ය පරමාර්ථ කොටයක් තියෙනවද? පරමාර්ථ ඒක නන්දන්නේ සෝනස්. හරි. පළවෙනි පරමාර්ථය මහත්තයා රූපය මහත්තයා පළවෙනි පරමාර්ථය රූපය කියන්නේ කය. සරලව ගන්න දැන් ගන්න සරලව. එහෙනම් කය ගත්තොත් එහෙම කයේ ඇති වෙන රූප ටික මම දැන් සූත්‍රයෙන් තමයි ඉස්සලා කිව්වේ. එහෙනම් පරමාර්ථය දැක ගන්න ඔයා දැන් මේ සූත්‍රයෙන් පොඩි අදහසක් ආවනේ. අදහස ආවා. ඒ වගේම දැන් පරමාර්ථය දැක ගන්න ඕන නම් මේ රූපය කියන එක භාග්‍යවතුන් වහන්සේ කොහොමද දේශනා කරේ පරමාර්ථ විදිහට? ප්‍රධාන වශයෙන් මහා භූත හතරක් තියෙනවා. දන්නවනේ ඒක කියන්න ඕනේ. ඊට පස්සේ සුද්ධාෂ්ටකයට එනකොට තව එකතු වෙනවා එතන හතරක්. සුද්ධ 8. හරිනේ. ඊට පස්සේ මේනියෝ මේකට 28කට බෙදනවා. 28න් 18ක් නිස්පන්න රූප. අනිත් 10 අනිස්පන්නයි. හරි. ඒ ටික අපි වෙනම කරමු. අද නැත්නම් අර ටිකත් එක්ක මොනවා සේරම ටික කවලම් වෙලා අච්චාරුවක් කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ කියලා අදහසක් කරන්නේ. එහෙනම් මම මේ කිව්වේ මේකේ වැදගත්කම ගැන තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. නැත්නම් මේක මතක හිටින්න නෙමෙයි මම මේ දෙන්න පණිවිඩයක් දෙන්නේ. මෙන්න මේ පරමාර්ථය දැක ගන්න නම් මම මේ කියන්නේ ගමන ඉවර කරන්න අවශ්‍ය නම් දෙන්නට. සම්මුතියේ සිටගෙන පරමාර්ථය දැක අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ආර්ය සත්‍යයේ. සත්‍ය තුනයි. සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය. නැත්නම් ආර්ය භූමියේ ආර්ය වරුන් දකින්න විදිහ. හරි. එහෙනම් එතනට එන්න මහත්තයා process එක ඕක. සම්මුතියේ ඉන්නවා. සම්මුතියේ ඉඳගෙන පරමාර්ථය ටික දකිනවා. පරමාර්ථ ටික දකින්න පරමාර්ථය දැනගන්න ඕනද නැද්ද? දැනගත්තොත්ද දැක ගන්න පුළුවන් මේ? එහෙමයි. දැකගත්තොත්ද අවබෝධ කරගන්න පුළුවන් මේ? එහෙමයි.
ඊට පස්සේ ප්‍රත්‍යක්ෂයට යන්න පුළුවන් වෙයි නේද? පුළුවන් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔන්න මහත රූපේ තියෙන ප්‍රධාන වශයෙන් කොටස් 28යි 28න් 18ක් නිෂ්පන්නයි අනිත් 10 අනිෂ්පන්නයි. ඒක දැනට පැත්තකින් එහෙම බර අයින් කරන්න. දැන් අද මම දේශනා කරන්නේ මේ සූත්‍ර පැත්තෙන් මම 11 ආකාරයක මේක නැවත මෙනෙහි කරන්න මෑණියන්ට මතක හිටියා ડોක්ටර්ට හොඳට මතක හිටිනවා. දැන් මේක අර කියපු උදාහරණ වලට ඔයා උදාහරණ දදා මේක ගලප ගන්න ඕන. මෙන්න මේක තමයි චින්තාමය ඥානය ගොඩනගෙන පිළිවෙල. එහෙනම් අද ටික කරන්න පුළුවන්. තතපෙන් ඉස්සලා කරන්න. කියන්නේ නිදා ගන්න ඉස්සලා මේක තමයි අද පරිඤ්ඤය කරන්නේ. පරිඤ්ඤය කරනවා කියන්නේ මොකද්ද? චින්තාමය ඥානය ගොඩනගා ගන්න. හැබැයි මේක අහගෙන කරගන්න තිබ්බොත් වඩා අර ප්‍රතිඵලය අපි කියමුකෝ මෙතනින් පුට් සයිකලේ යන්න පුළුවන්. මෝටර් සයිකලයකින් යන්න පුළුවන්. කාර් එකකින් යන්න පුළුවන්. ෆ්ලයිට් එකකින් යන්න පුළුවන්. හෙලිකොප්ටර් එකකින් යන්න පුළුවන්. මේ වගේ යන්න පුළුවන් වෙන්නේ මේ මම එක තමයි පටන් ගන්නකොටම කිව්වේ මේක රෙකෝඩින් කරගන්න. මෙන්න මේ රූපස්කන්ධය මම 11 ආකාරයකට විග්‍රහ කරා. ඒ විග්‍රහ කරපු විදිය තමන්ගේ මනසින්ම ගොඩනගා පරිඤ්ඤය කරන්න. ඒ කියන්නේ මොකද්ද? චින්තාමය ඥානය ගොඩනගා ගන්න. මෙතකොට ඔයාට එනවා භාවනාමය ස්වභාවය. මේ භාවනාමය ස්වභාවය ධම්මානුධම්ම ප්‍රතිපදා මේ වචනය අයින් කරන්නකො. මම කොහොමද එදිනෙදා ගනුදෙනු කරනකොට මේක ඇප්ලයි කරලා මගේ సంతානය දවන්නේ, තවන්නේ, පොළන්නේ කිලිටි කරගන්නේ නැතුව මම ගනුදෙනු කරනවා නම් මම හොඳට චින්තාමය ඥානය ගොඩ නගාගෙන මේක භාවනා ඥානය පැත්තට දියුණු වීගෙන යනවා කියලා එකක් හැංගෙනවා. තේරුණාද කිව්වේ? එහෙනම් ඒක ප්‍රායෝගිකව දකින්න පුළුවන් එකක්ද බැරි එකක්ද? පුළුවන් සයන්ස්. ඒකින්ද දන්නේ භාග්‍යතුන් වහන්සේ ස්වාක්කාත ධර්මයක් කියලා කිව්වේ නේද? එහෙමයි ඒකම තමයි ස්වාමීන් වහන්සේ. මෙන්න මෙහෙමයි මෑණියෝ අපි ධර්මයේ ගවේෂණය කරලා මේක තමන් දකිනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේනේ අපිට ඒක පේන්නේ. එහෙනම් ඔන්න බලන්නකෝ යෝ ධම්මං පස්සති යෝ මං පස්සති. එකක් එනවා යෝ මං පස්සති යෝ ධම්මං පස්සති. තව එකක් එනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් එක දේශනාවකදී යෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ ධම්මං පස්සති. ඔය දෙකම එකට එකතු කරන්නකෝ. එහෙනම් බලාගන්නකෝ. පටිච්ච සමුප්පාදය එහෙනම් හේතු නිසා හටගත්ත දේවල් ටිකකින් ගොඩනැගිච්ච හේතු ප්‍රත්‍ය. මෙන්න බලන්නකෝ මහත්තයා මෙන්න මෙතනට තව එනවා මම මේ කියන්නේ මේ මගේ දැනුම ප්‍රදර්ශනය කරන්නවත් මෙහෙම එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න මේක. මම මේ ඔයාලට යන්න ඕන ක්‍රමවේදයක් මෙන්න මේ විදිහට තියනවා ડોක්ටර්. මේ ටික අධ්‍යයනය කරගත්තොත් ප්‍රයිවට් හෙලිකොප්ටර් එකක් අරගෙන යනවා වගේ වාගේ ගමන යන්න පුළුවන් කියන අදහස තමයි මේ දෙන්නා දන්නේ. හරි එහෙනම් ඔය ටික අද පරිඤ්ඤය කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද මම මේ වචන එනකොට ඒ වචන තේරුම් නැත්නම් කියන්නේ මම ඒක තමයි භාවිතා කරලා අර තියෙන එක. මෙන්න මේ වචනේ මට තේරුන්නේ නැහැ. ඔය අහලා තියෙන දේශනාවෙන්. එතකොට අර ලොකු ස්වාමීන් වහන්සේට වැඩි පොඩ්ඩක් මම අර ගලප ගන්නවා මේ ත්‍රිපිටකය. ත්‍රිපිටකය කියන්නේ අභිධර්ම විශේෂයෙන්. මොකද ඒ හරහා බලනකොට මම මේකේ මම ඉදා ડોක්ටර්ට ඊයේද කොහෙද ටිකක් කිව්වනේ වෛද්‍ය ශාස්ත්‍රයේම ඉගෙන ගත්තොත් ඕනම බෙහෙතකට ලෙඩේකට බෙහෙත් දෙන්න පුළුවන්. එහෙමනේ? අන්න රයිට්. ඔන්න ඕක තමයි වෙන්න ඕනේ. මේක තමයි දැනගන්න ඕනේ. දෙන්නටම යන්න පුළුවන් ගොඩාක් දැනුම තියෙනවා. එතකොට මේ දැනුම කොහොමද යූස් කරගන්නේ, කොහොමද හැන්ඩල් කරගන්නේ, කොහොමද මැනේජ්මන්ට් කරගන්නේ කියන එක විතරයි මාර්ගෙ මට මේ කියලා දෙන්න පුළුවන්. එතකොට ඒක ප්‍රායෝගික කරන්නේ මමද? නෑ අපි. එහෙනම් ඒක කරන්නේ මොන වෙලාවේද? එතකොට භාග්‍යවතුන් වහන්සේ කියපු කතන්දරේ හරිනේ තත්ත විපස්සති. ඔන්න ධර්මයේ ගැලපෙන්නේ නැද්ද මහත්තයා මේවා? එහෙනම් මහත්තයා මේ ධර්මයේ ගැලපෙනවද නැද්ද මේ කියන විදියට? කියන විදියට අහන විදියට මේ ටික ගැලපිලා යනවද? ගැලපෙනවා නම් ඒක ස්වාක්කාතයි ධර්මයේ ගුණ අහය පේනවද නැද්ද? එහෙනම් ප්‍රත්‍යක්ෂ කරන්න බැරි කමක් නැහැ නේද? හරි. දැන් මම කියලා දෙන්න කරන විදිය. දෙන්නම අදම ඇප් දෙක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මොනවද?
සරල සිංහල ත්‍රිපිටකය මේ ඇති මහත්තයා. හරිද? තව රේරුකාණේ චන්ද්‍රවිමල මහා නායක ස්වාමින් වහන්සේගේ මූලික අභිධර්මය ඊට පස්සේ අභිධර්ම මාර්ගය විදර්ශනා භාවනාව මේ පොත් තුන හෙටම ගන්න. එහෙමයි අභිධර්ම මාර්ගය මම හිතන්නේ මම ගා තියෙනවා අනිත් එක ගන්න සොයනස. හරි. ඒ ටිකේදී මහත්තයා මෙන්න මෙහෙම කරන්න. දවසකට පොඩි දෙයක් අරගන්න. දැන් මමත් කියන ටිකත් එක්ක යන්න. ඊට පස්සේ මේ කියපු ටිකත් එක්ක සංසන්දනය කරන්න. මේ පරමාර්ථ ධර්මයේ දැන දැක අවබෝධ කරගත්තොත් ගමන ලේසි. මේක නැවත මම කියන්න අවශ්‍ය නැහැ නේද? මම කියපු ටික තේරුණානේ හොඳට. එහෙනම් හරි. දැන් මම ඊට පස්සේ දවසකදී මම මේ සූත්‍ර කීපයක් මම සූත්‍ර 15000කට 20000කට වැඩි අධ්‍යයනය කළා තියෙනවා. ඒ වේදී මට හිතට වැදුණු සූත්‍ර කීපයක් තියෙනවා. මේකෙන් මෙන්න මේ අවබෝධයට පාර කැපෙනවා කියන අදහසක් ආපු ඒවා තියෙනවා. මම ඒවා පොඩි මතකේ විතරයි තියෙන්නේ. මම නැවත ඒවා තියෙන තැන නිකන් කියන්නම්. පොඩ චෙක් කරගන්න වෙනවා. මම අදහස සහ ඒ ටික විතරයි අරන් තියෙන්නේ. නමුත් සූත්‍රය හොඳට මතකයි. මේක තියෙන හරය අරගෙන තියෙනවා. එතකොට ඒ ටික බලන්න තමයි මම ඔය කිව්වේ මේ සරල සිංහල ත්‍රිපිටකය දාගන්න කියලා. මේ වගේ දෙයකින් තව එක්කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වගේ කියලා අදහසක් ආපු ටික තියෙනවා. මට ඒ ටික හොඳට නෝන. හරිනේ? මේ ගොඩක් ඔය මේ සරල සිංහල ත්‍රිපිටකේ ගොඩක්ම අධ්‍යයනය කරාමෑනි. ඒවත් පිළිවෙත් කරනකොට. එතකොට මේ ඒවා ගොඩක් ඔන්න බලන්නකෝ අද ඇප් එක ඩවුන්ලෝඩ් කරපු ගමන්ම මහා චත්තාරි සක සූත්‍රය කියලා එකක් තියෙනවා. දැන් මහත්තයා අහලා තියෙනව නේද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක්. මේකේ ලෞකික සහ ලෝකෝත්තර කියලා දෙකක් තියෙනවා කියලා දන්නවද? මේකේ තියෙන මහත්තයා දෙකක්. ඔන්න බලාගන්නකො අපිට අහුවෙන්නේ නැති තැන් ඔන්න වගේ අධ්‍යයනය කරපු ඒවාෙන් අහුවෙලා තියෙනවනේ. එහෙනම් මේවා ඇහෙන්නේ නැති වෙයි මං හිතන්නේ. ඒ කියන්නේ ඒවා ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කියපු එකක්. ඊට අමතරව මහත්තයා තව උතන ලස්සන කතන්දරයක් තියෙනවනේ. ලෞකික අම්මා ඥාන. අහලා තියෙනවද මේක? ඒ වගේම ලෞකික සම්මා විමුක්තිය අහලා තියෙනවද? ඒ වගේම ඕකෙම අනිත් පැත්ත ඒ කියන්නේ මේ ලෝකෝත්තර පැත්ත තියෙනවා ලෝකෝත්තර සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියලා. මේක හරි ලස්සනයි. පුළුවන් නම් ඕ ටික දැන් සරල ඕ ටික අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා බැරිම වුණොත් බෞද්ධ ජයන්ති ඇප් එක කියලා එකක් ඇති. ඒකක් දාගන්න. ඒකේ තියෙන අටුවාවත් එක්ක. අවශ්‍ය නම් වැඩිදුර අධ්‍යයනය සඳහා අවශ්‍ය නම් කියලා කියන්නේ. හොඳයි. මේ ටික අවශ්‍ය වෙන එක නෑ ගොඩක් දුරට මේ මම කියන විදිහට ගියොත් මම සරල කරලා කරගෙන යන්න. එතකොට ඔයාලට මේක අල්ලගන්න පුළුවන්. අල්ලගන්න පුළුවන් විදිහට කරන්න. එතකොට කාලය නාස්ති වෙන්නේ නෑනේ. අපි ඉතින් කාට්ටක් කෑවා. ඉතින් මේව අධ්‍යයනය කරා. ඔයාලට සෝස් එක දෙන්න. හරිනේ. මොන දේවල් ලබා ගන්න කොහොම හරි පරිසරය හැදිලා තියෙනවනේ. එතකොට මට මේ විශේෂයෙන් ડોක්ටර් මේ අර වගේ ටිකක් මේ දැන් මේකේ ක්‍රවුඩ් එකේ ඉන්නවා මම හිතන්නේ 25000කට වැඩි ඉන්නවා. මේ පොඩි දේශනා අහන කට්ටිය ඉන්නවා 200කට වැඩි. මේ කියන්නේ සාමාන්‍ය දේශනා අහන කට්ටිය ඉන්නවා 200කට වැඩි. එයාලට මේ පොඩ්ඩක් අර උපකාරයක් වෙනවා ડોක්ටර්ත් එක්ක සයන්ස් පැත්ත කතා කරනකොට මම අන්න ඒ වගේ අදහසක මට අර බද භාවනාවේ ඉන්නකොට හවස මේ මෙතන තියෙනවා ડોක්ටර් මේ ගල් පොත්තක් තියෙනවා අක්කර ගානක ගල් පොත්තක් හරි. අපි දෙන්නම වටිනවා තිබොතෙන්. වඩලා ඉවරලා මේ හවස් හරියම 4ට විතර වඩිනාට පස්සේ 6 විතර වෙනකම් මේ උතන භාවනාවේ ඉන්නවා. අන්තිම හරියදී මට මතක් වුණා දැන් යන්න එපා අර මේ දවස් ටික කරපු දේශනාව දාන්න බැරුණා මොනක් කට්ටිය බලාගෙන තින්න එක ඒවත් දාලා තියෙනවා කමෙන්ට් එකෙන් කියන්නේ මේ ෆෝන් එකට දාන WhatsApp එකට මගේ එකට එහෙම දාන කට්ටියක් ඉන්නවා. එයාලටත් එක්ක ගොඩාක් වැදගත් වෙයි කියලා අදහස ආවා. ඒ ඔස්සේ තමයි මම අර මැසේජ් එකක් තිබ්බේ. අන්න හරි මාත්‍ය ඔන්න ඔක තමයි වෙන්න ඕනේ. ඔක තමයි අපේ චේතනාව පිරිසුදු නම් අපේ ධර්මය හරි ලස්සනට ගලාගෙන එනවා මාත්‍ය. කොහෙවත් එක එන හිටින්නේ නැහැ. ඒ වගේම කල්යාණ මිත්‍රයෝ හම්බෙනවා. එතකොට ධර්මයක් අවබෝධ වෙන්න තියෙන ඉඩකට වැඩි. මොකද මේ ශාසනයම තියෙන කල්යාණ මිත්‍රයෝ මත ડોක්ටර්. ඒකින්ද මේ ඒක මොතේ තියාගන්න කොනේ සිත
හදවතේ කොනක මතක තියාගන්න. හරි. මේ එහෙනම් දෙන්නටම මේ යම්කිසි ධර්මයක් අවබෝධ වෙන්න අවබෝධ කරගන්න මේක උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරනවා. මේ සාදු අනුමෝදාමි. තෙරුවන් සරණයි.